මං ඔයාට පාඩම් හිටින විදියක් කරලා දෙන්න. ඒ කොහොමද? ඒක රහසක්. රහසක්? ඔව්. මන්ත්‍ර පාඩම් හිටින ඖෂධයක් හදලා මන් දුවට දෙන්න. ඒ ඖෂධයේ දුවගේ ඇඟට පත්තියන් වුණාම ඔය හැම දෙයක්ම හොඳට පාඩම් හිටියේ. ඔය ඇත්තමද? ඔව්. මේ අප්පච්චි බොරු කියන්නේ නෑ මයි දුවේ ඔයාට. මෙතෙන් තමයි මහත්තයා අනිත් තැන. පරණ තැනක් නේ. අර මොකක්ද අර? ඒ මහත්තයා දෙමර කූඩුවක්. ඒක මා විශාල එකක් නේ. ඔය පැත්ත බලන්න එපා මහත්තයා. නාරදయ్య දන්නවද තිබුරු කියන්නේ රාවණ රජුගේ සේනාව කියලා. අන්න එහෙම කතාවක් මම අහලා තියෙනවා. මේ බහූභූත කතා නොකර මේ පැත්ත හැරෙන්න මහත්තයා. බම්බුව. අයියා පොඩි දෙයකටත් කේන්ති ගන්නවා. සබා දාමේ ජීවිතය ගැන බොරු කතා දන්න එපා මහත්තයා. ඒක හොඳ නැත්තේ මිනිස්සුන්ට. ඒ අහිංසක සත්තු නිදහසේ උන්ගේ පාඩුවේ උන් ජීවත් වෙයි. අපි අපේ පාඩුවේ වැඩක් කරගමු. ඒකයි නෝනට උරු මහත්තයා. නියම අදහස්. නියමයි.